We respectfully invite Deshamanya H.M. Aridasa, the principal of our alma mater, to address the gathering and welcome the chief guest and the other dignitaries. සහෝදර ගුරුවරුන් සියලු දෙනාම අවසරයි. දයාබර දරු දෙවියනි, ඒ වගේම ආරාධිත පාසලේ පැමිණි සියලුම සහෝදර ගුරුවරුන් සහ අපේ ආදරණීය දූ පුතුන් සියලු දෙනාම අවසරයි. අද දවස වයඹ රාජකීය විද්‍යාලයේ විශේෂ දවසක්. මොකද විද්‍යාංශයේ අවුරුදු ගණනාවකට පස්සේ පහුගිය වකවානුව තුළ රටේ තිබිච්ච තත්ත්වයන් සහ විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයන් සහ ආර්ථික අපහසුතාව මැද මෛත්‍රී විද්‍යාලවල අධ්‍යාපනය වගේම විශේෂ සමගාමී කටයුතු වලින් ජීවත් වෙන කාලයක් තිබුණා. එනිසා අපට අවුරුදු ගණනාවක් මේ කටයුත්ත කරන්නට අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් මෙවර විශේෂයෙන්ම විද්‍යාලයේ 12 සහ 13 වසර ඉන්න විද්‍යාර්ථී සියලුම දරු දෙවියන්ගේ සහ ඒ ගුරු බෞද්ධ සහ ඒ අන්තර් ප්‍රදානී සහෝදර සහකාර විද්‍යාලතුරුගේ සහයෝගී මෙම කටයුත්ත අද දවසේ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැත්වීමට සංවිධානය කිරීම පිළිබඳවම ප්‍රථමයෙන්ම සතුටු වෙනවා. ඒ වගේම අද දවසේ විශේෂ අමුත්තා විදියට අපි තෝරාගත්තේ විශේෂයෙන්ම මේ පරිසරයේ හැදීච්ච කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ නගරේ අවට සුන්දර ගම්මානයක ඉඳලා ඒ වගේම ඒ ජන්මලාභය ලබන කුරුණෑගල සාන්තානා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය වගේම මම හිතන්නේ 11 වසර දක්වා අපොතු සාමාන්‍ය පෙළ දක්වා එතුමන් මේ විද්‍යාලයේ අධ්‍යාපනය අදාළලා ඊළඟ මලිදේව ත්‍රිවිධ විද්‍යාලයේ උසස් පෙළ අදාළලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙලා අද ලංකාවේ කීර්තිමත් වෛද්‍යවරයෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට මම හිතන්නේ එතුමන් සියලු දෙනාම දන්නා දුන්නා. ඒ වගේම එතුමන් විශේෂයෙන්ම ස්නායු විශේෂඥ වෛද්‍යවරයෙක් වගේම ස්නායු විශේෂඥ වෛද්‍ය සංගමේ ගරු සභාපතිවරයා හැටියටත් මම හිතන්නේ එතුමා කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ මම හිතන්නේ 22 23 වර්ෂවල වෛද්‍ය සංගමේ ගරු සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමේ සභාපති නැත්නම් මුල් පුටුව හිමු පුද්ගලෙක් තමයි දර්ශන සිරිසේන මැතිතුමා. අපි ආඩම්බර වෙන විශේෂයෙන්ම අපේ සහෝදර පාසල් වල සාන්තානා විද්‍යාලයේ ඒ වගේම මලිදේව ත්‍රිවිධ විද්‍යාලයේ ඒ දරුවන් මෙතන ඇති සමානට ඒ දරුවන්ටත් ආඩම්බරයක් ඒ වගේම ප්‍රදේශවාසී විදියට අපි ආඩම්බර වෙනවා. අපි කෙනෙක් අපට මෙතෙන්ට ගෙනීමට හැකියවීම පිළිබඳව මම විශේෂයෙන්ම විද්‍යාංශයෙන් මට කිව්වට පස්සේ මම දුරකථන ඇමතුමක් විතරයි එතුමාට දුන්නේ. මම එතුමාගෙන් ඇහැව්වේ මේ කාලය තුළ ඔබතුමා ලංකාවේ ඉන්නවද කියලා. ඊට පස්සේ දින ටික කිව්වට පස්සේ දින දෙකයි මම කිව්වේ. ඒ දෙක දිනක් තොරන් මම ඉන්නවා කාලේ. ඊට මම හිතන්නේ ගිය සතියේත් එතුමා ජපානයේ ගිහිල්ලා මම හිතන්නේ මේ ඒ වෛද්‍ය වෘත්තියේම මේ වගේ සම්මන්ත්‍රණයකට ගිහිල්ලා තමයි හිටියේ. ඒ වගේම වරින් වර අපේ රටේ විතරක් නෙවෙයි විදේශ ජාත්‍යන්තර ඒ පාවා ගිහිල්ලා ඒ තමන්ගේ වෛද්‍ය වෘත්තිය දැනුම ඒ වගේම ඒ රටවල් වලින් අපේ රටට ගේන්න ඕන දේවල් එතුමන් වෛද්‍ය වෘත්තිය ඉගෙනගෙන ඒ කටයුතු කරනවා. එතකොට අපි මෙතන ඉන්න දරුවෝ වෛද්‍යවරුන් ඉංජිනේරුන් වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න දරුවෝ. ඒ වගේ කෙනෙක් අපි මේ අවස්ථාවට ගෙන්නන්නේ ඔබට ඒ ආදර්ශයක් ගන්න. විශේෂයෙන්ම එතුමා මම අවුරුදු 15කට ආසන්න කාලයක් එතුමා මගේ මිත්‍රෙක් වගේම මම දකින්නේ මගේ බාල සහෝදරෙක් විදිහට. ඒ වගේම එතුමාලගේ ඒ පවුලේ සම්බන්ධ අපිත් එක්ක තියෙනවා. ඒ වගේම තමයි එතුමා පාසලට මම හිතන්නේ අලුත් පුජ්‍යලෙක් නෙමෙයි පුංචි කාලේ ඉඳලම මම ඒ ආදරණීය මම හිතන්නේ ගුරුතුමියක්. එතුමියත් එක්කමයි දැන් ඉල්ලලා ඉන්නේ පාසල් වල පුංචි කාලේදී.
ඒ වගේ මේ පවුලේ සහෝදරයන් දෙන්නම ගුරුවරියන්. ඒනෝර එක්කෙනෙක් ඒ තව ඥාති සම්බන්ධයක් තියෙනවා. එතුමාගේ දැන් ඉන්නේ එකම නැගිටිය මම හිතන්නේ අපි පාසලේ වැඩ කරන්නේ. නම් වතුන් කියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ දරුවෝ දන්නවා. අපි දෙමව්ම මේ ගුරු බවතුන් දන්නවා. ඉතින් එතුමා මම හිතන්නේ විශේෂයෙන් මම දැක්ක දා ඉඳලා එතුමාගේ නිහතමානීකම ඒ ලෙටුඩ විතරක් නෙමෙයි මම හිතන්නේ ඕනෑම කෙනෙකුට කතා බහ කරනකොට දැනෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ කාලය තුළ මම දකිනවා මාත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඊළඟ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සියලු දෙනා මම එතුමා ළඟට යවලා තියෙනවා. මොකද අපි උගකට 90කට විතර හරි බං හැදෙන ලෙඩ සුව කරන්න මම හිතන්නේ එතුමා තමයි ඉන්නේ විශේෂඥයා. අපි දන්නේ ඉතින් කුරුණෑගල ශික්ෂණ රෝලේ මම හිතන්නේ එතුමා අනුරාධපුර රෝලේ හිටියා විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට. ඊළඟ කුරුණෑගල ශික්ෂණ රෝලේ හිටියා. ඊළඟ රාගම මහරෝලේ හිටියා. දැනට කොළඹ මහරෝලේ ඒ ස්නායු වෛද්‍ය ඒකකේ බාරව ඒ කටයුත්ත කරන්නේ මෙතුමා. නිරන්තරයෙන්ම අපි මෙතුමන් එක්ක මම විතරක් නෙමෙයි මගේ නියෝජ්‍ය විද්‍යාල්පතිවරු ඒ වගේ අපේ ගුරු බවතුන් උගක් සහ සම්බන්ධ වෙලා තියෙනවා. මොකද පුංචි අසනීප වෙච්චාම මම විශේෂයෙන්ම මෙතුමාට තමයි කතා කරන්නේ. සාමාන්‍ය අපි දකිනවා එහෙම විශේෂඥ වෛද්‍යවරයෙක් අපිට නිරන්තරයෙන් කතා කරන්නේ නැත්නම් ඒ දුක් ගැටලුවක් කියන්නේ එහෙම අවස්ථාවක් නැහැ. එක්කෝ channel එකට යන්න ඕනේ. එහෙම නැත්නම් රාජකාරී ජීවිතයේ ඒ හොස්පිටල් එකට නැත්නම් ගියා නම් එතුමන් හම්බෙන්නේ බොහොම අමාරුයි හම්බෙන්නේ. ඒ කියන්නේ ඒ වෘත්තියත් එක්ක තම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒකෙත් මම හිතන්නේ විශාල පිරිසක් රට අතහැරලා ගිහිල්ලා ඉන්නේ. එහෙම චරිතයක් නෙමෙයි මෙතුමා. මෙතුමාට ඕනේ තරම් මම හිතන්නේ ගිහිල්ලා ඒ රටවල ජීවත් වෙන්න අවශ්‍ය ඒ පසුතලයේ සකස් වෙලා තියෙනවා. ආරාධනා තියෙනවා. එතුමා හැබැයි මේ වයම අර වෙලි ඇලි දොලේ පුංචි කාලේ ළමා කාලේ ගත කරලා මේ වයකට වගේම රටට ආදරය කරන වෛද්‍යවරයෙක් විදිහට තමයි මම දකින්නේ. ඔබ දකින්නේ ඇති පහුගිය කාලේ තුල මම හිතන්නේ අපි ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ රාජ්‍යයක විශේෂයෙන්ම බලපෑම් කරන්නේ ඒ ඇමරිකාවේ වෛද්‍ය සභාව. නැත්නම් වෛද්‍ය සංගමය තමයි විපක්ෂය වගේ. ආණ්ඩුව හරියට යන්නේ නැත්නම් ඒ නියම රැක් එකට ගන්න වෛද්‍ය සභාව. හැබැයි ඒක ස්වාධීන සභාව. ඒ වගේම තමයි ලංකාවේ. එහෙම මම හිතන්නේ සෑහෙන කාලයක් එහෙම තිබුණා. ඉතින් අපි දැක්ක පහුගිය කාලේ මම හිතන්නේ අපි දන්නවා ඒ සභාපතිතුමා අපේ මේ ප්‍රදේශයේ හැරිලා මලිදේව විද්‍යාලයෙන් තමයි ගියේ. නමුත් එතුමාට විතරක් නෙමෙයි ඒ කාලය තුල වැරදි තීන්දුව తీරන වල සමාජ උපදෙස් දීම නිසා එතුමාට සහ හිටපු ජනාධිපතිතුමාටත් යනවා. ඉතාලම කෙටි කාලේ. එතනින් පස්සේ තමයි මම හිතන්නේ මෙතුමාට ඒ අභියෝගේ බාර දුන්නේ. ඒ අභියෝගේ මම මේ දේශපාලන කතාවක් නෙමෙයි. ඒ අභියෝගේ මෙතුමාට බාර දුන්නා. හැබැයි මෙතුමා මම දැක්කා ඒ අවුරුදු දෙක තුන මාධ්‍යද මම හිතන්නේ අතේ ඇඟිලි ගන්නවත් දකින්න ආවේ නැහැ. ඒ වගේ මේ දේශපාලන භූමියේ ඉවත් වෙලා වෛද්‍යවරයෙක් විදියට රටේ ජනතාවට ඒ වෛද්‍යවරුන්ට ඒ වගේ මේ බෙහෙත් ගෙන්නන සමාගම් වලට අවශ්‍ය මම හිතන්නේ නායකත්වයේ විශේෂ කෙරෙහිද ඒ නිවැරදි මඟ පෙන්වීම එතුමන්ලා කරා. ඒ අවුරුදු දෙක තුල කරලා අද ඒ වෛද්‍ය සභාවේ සභාපතිකම එතුමාම හිටපු කාලේ තමයි හතරක් තියෙන එක වෛද්‍ය අවුරුදු දෙකට සීමා කරලා බලය බෙදා හැරලා ඒ කටයුත්ත කළා. ඒ විදිහට මම දකිනවා එතුමා ඉතාමත්ම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ඒ වගේම හොඳ නිහතමානී බලය ඒ තනතුර පූජා කරලා ඒ තමන්ගේ කටයුතු කරන හොඳ නිහතමානී කාර්යසූර පුජ්‍යලෙක් විදිහට මම දකින්නේ. මම එතුමා ගැන විශේෂයෙන් එච්චරයි කියන්න තියෙන්නේ. තව ඕනේ තරම් කියන්න දේවල් කියලා නොකියන්න දේවල් මට මගේ ජීවිතේ මම හිතන්නේ එක කාලේ අපි අසරණ වෙන වෙලාවල් තියෙනවා. අපි
ඕනෑම කෙනෙක් අසරණ වෙච්චාම අපි අරන් එක්ක පාන්සලට යනවා. අපේ ස්වාමීන් වහන්සේට ගාවට ගිහිල්ලා නූලක් ගැට ගහ ගන්නවා. එහෙම නැත්නම් පණුරු ගැට ගහ ගන්නවා. අපි විශ්වාස කළත් නැත්නම් අපි පණුරක් ගැට ගන්නවා. හැබැයි වෛද්‍ය වෘත්තිය කියන්නේ අපි දකිනවා 100,000 ගණන් අපි ලෙඩක් වෙලා අතරද වෙච්චේම හදිසි ලෙඩ විශේෂයෙන්. ඒවම දෙවිවරු තමයි ඇත්තටම වෛද්‍යවරු කියන එක අපිට ඔප්පු වෙනවා මේ අවස්ථාවවලදී. එවැනි අවස්ථාවන් අපිට ඕනේ තරම් දකින්නට තියෙනවා. අපේ වෘත්තිය වගේම අපි දරුවෝ හදනවා වගේම එතුමන්ලා තියෙන ජීවිත බේරා ගැනීම. එනිසා ඒ කාර්ය මැනවින් ඉෂ්ට සිද්ධ කරන වෛද්‍යවරයෙක් හැටියට මා දකින්නේ ඒ තමයි විශේෂයෙන්ම එතුමාගේ පැමිණීම පිළිබඳ මගේ ආදරණීය පිළිගැනීම විද්‍යාලය වෙනුවෙන් ඔබතුමාට මේ අවස්ථාවේදී සිදු කරනු ලබනවා. ඒ වගේම මේ කටයුතු සඳහා අපි ආරාධනය කරලා තිබුණා. මම හිතන්නේ කලාප කාර්යාලයේ විද්‍යාර්ථිතුමිය තව සුළු මොහොතකින් පැමිණෙවි. ඒ වගේම අපේ විශේෂයෙන්ම සහෝදර නියෝජිත විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු ඒ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තුනේ අන්ත ප්‍රධානීන් සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් විද්‍යාන්තයේ අන්ත ප්‍රධාන වීරකෝන් මහත්මයා ඇතුළු ඒ ගුරු මණ්ඩලය ලොකු අභියෝගයක් බාරගත්තා. මම මේ අවස්ථාවේ නොහිටියත් අපේ ඒ ආන්තයේ ඉඳපු නායකත්වයේ දුන්න අපේ මියගේ අපේ ජයකොඩි මහත්මයා සිහිපත් කරනවා. මයිලන ආන්තර විශාල සේවාවක් කරපු ශ්‍රේෂ්ඨ ගුරු පීත්‍රෝරේ කැරියට මා දක්වන්නේ. ඒ වගේම තමයි මේ දරුවන් ටික ඒකරාශි කරගෙන විශේෂයෙන්ම විද්‍යා ගණිත අංශවල දරුවන් අනිත් දරුවන්ට වඩා මම හිතන්නේ ලොකු විශේෂපතයක් තියෙනවා. ලොකු වගකීමක් කැපකිරීමක් කරන්න වෙනවා. ඒ තුල නිවාඩු කාලය යොදාගෙන මේ කටයුතු මම හිතන්නේ කලාවලක් විදියට මම දැක්කා පළවෙනිම අංගේ ඒ දරුවෝ ටික විද්‍යා අදාළ දරුවෝද කියලා හිතෙනවා. මොකද විද්‍යා ගුරු බෞද්ධ මම හිතන්නේ නැටුම් උගන්වනවා කියලා හිතෙනවා. තව ඉදිරියේදී මම හිතන්නේ අපිට ඒ වගේ නිර්මාණ දැක ගන්න පුළුවන් වෙයි. ඒ විශේෂයෙන් මේ ආන්තේ සියලු ගුරු බෞද්ධ ආදරණීය දරු දෙවියන් සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙම අවස්ථාවට අපේ විශේෂ ආරාධනය පිළිගෙන අවට පාසල් වලින් පැමිණි ආදරණීය ගුරු බෞද්ධ සියලු දෙනාම ඒ ආදරණීය දරු දෙවියන් සියලු දෙනාම මගේ හද පිළිගි ස්තුතියි නැත ඒ සියලු දෙනාට මගේ විශේෂ පිළිගැනීම මේ අවස්ථාවේ සිදු කරනු ලබනවා. ඒ වගේම මේ කටයුත්තට දායක වෙන සියලුම ආදරණීය දරු දෙවියන් ගුරු බෞද්ධ සහ අන් අයගේ සහයෝගය දෙන සියලු දෙනා ඉතාමත්ම සාදරයෙන් ආදරයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.